සිකුරාදා. අද අපි බලමු අපි කියන්නේ මමයි අම්මයි දවල්ට කන්න මොනවද හදාගත්තේ කියලා. අද රස මෙනු එකක් තියෙනවා. අපි මුලින්ම වට්ටක්ක හදාගන්න ඕනේ, බණ්ඩක්ක හදාගන්න ඕනේ. ඊට පස්සේ අපි චිකන් කරි එකක් හදාගන්න ඕනේ. මෙන්න මේ විදිහට වට්ටක්කයි බණ්ඩක්කයි දෙකම කපාගෙන තියෙන්නේ. අම්මා ඕකට මිරිස් දැන් මේ ලූණු ඇඩ් කරන ගමන් තමයි ඉන්නේ. ඊට පස්සේ අපි කරපිංචා එකතු කරගත්තා. අර එහා තියෙන වළඳේ අපි හදන්නේ චිකන් එක. චිකන් එකට අපි දැන් දාගන්න හදන්නේ ලූණුයි මේ ඉඟුරු සුදු ලූණු හැම දාගන්නත් හදන්නේ. ඔය අම්මා ඇඩ් කරලා තියෙන්නේ ඒකට. අපි වට්ටයකට සුදු ලූණු ඇඩ් කරා දැන් ඔන්න ඔහොම තමයි අපි කරීස් තුන හැදෙන්න යන්නේ. අපි චිකන් කරි එක හදන්න හිතාගෙන හිටපු විදිහට නෙමෙයි අතරම දැන් හදන්නේ. අපි ඒක දැන් තෙලට හදන්නේ. ඔන්න ඔහොම අර වාචනයේ තිබ්බ ටික වෙනම අපි අයින් කරගත්තා. මොකද චිකන් ටික තෙල් දාන්න ඕන නිසා. දැන් ඔය රම්පේ ඇඩ් කරන ගමන් ඉන්නේ. දැන් අම්මා බණ්ඩක් එක හදාගන්න හදන්නේ. ඒකටම කහ දාලා කෑලි මිරිස් ටිකක් දාලා පොඩක් සැරට කන්න කැමති නම් කෑලි මිරිස් වැඩි කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔය දාන්නේ ලුණු. ඊට පස්සේ අම්මා 3-5 චුට්ටක් ඇඩ් කරා. දැන් ඔය වට්ටක් එක හදන්නේ. වට්ටක් එකට 3-5 දාන්න ඕනේ. ඊට පස්සේ මිරිස් කුඩු දාන්න හදලා ආයි නොදා හිටියා. දැන් ඔය දාන්නේ කහ. ඊට පස්සේ අපි දානවා ගම්මිරිස්. ආපහු ලුණු දානවා. ඊට පස්සේ අපි දාන්නේ උළුහල් චුට්ටක් දාගන්නවා. දැන් ඔය අම්මා කිරි දාන ගමන් තියෙන්නේ. ඔන්න ඕක පොඩක් මිරිස් ටිකත් එක්ක මේ කලවම් වෙන්න චුට්ටක් ගාලා දැන් ලිපේ තියන්න ඕන. දැන් අපි ඔය හදාගන්නේ බණ්ඩක්ක එක. බණ්ඩක්ක එකේ තාච්චයක් ලිපේ තියලා දැන් තෙල් චුට්ටක් දාලා ඔකට චුට්ටක් අබ දානවා. අබ ටික චුට්ටක් පිපිරෙනවත් එකම අපි ඇඩ් කරගන්නවා මේ අපි කපාගත්ත ලුණු සුදු ලුණුකෙන් චුට්ටක් එකතු කරගන්නවා. ඊට පස්සේ අර ටික ඔක්කොම කලවම් කරලා දැන් බණ්ඩක්ක එක හැදෙන්න තියෙනවා. හොඳට කලවම් කරගන්න ඕනේ. කෑලි මිරිස් ටික එහෙම හොඳට මේ කලවම් වෙනකම්. ඔන්න ඔහම තමයි වට්ටක්ක එක හැදෙන්නේ. අපි සාමාන්‍යයෙන් නම් හිටපු ගමන් ප්‍රෙෂර් කුකර් එකෙත් වට්ටක්ක එක හදනවා. අද අම්මා ඔහම හැදුවා. ඔය තියෙන්නේ චිකන් කරි එකට දාන්න ඕනේ මිරිස් කුඩුයි 3-5යි බෙදලා. ඔන්න ඔහම දාලා දැන් අම්මා ඔකට කහ ටිකක් දාගන්නවා. ඊට පස්සේ ගම්මිරිස් ටිකකුත් දාලා ඊට පස්සේ ලුණු ටිකක් දාගෙන විනාඩි 10ක් විතර අම්මා ඔක හොඳට කලවම් කරලා පැත්තකින් තියලා තිබ්බා. ඔය මිරිස් 3-5 ටික හොඳට මස් වලට අල්ලන්නත් එක්ක. ඔන්න ඔහම ගොරක කෑල්ලයක් දැම්මා. මට ඒක අමතකුණානේ. ඔන්න ඔහම හොඳට කලවම් කරන්න. ඔයගොල්ලන්ට පුළුවන් ඔක අතිනුත් කලවම් කරන්න. අම්මාද හැන්දෙන් තමයි කලවම් කරේ. දැන් ඔන්නෝම අපි දැන් චිකන් ටික තෙල් දාගන්න හදන්නේ. තෙල් ටිකක් දාලා ඊට පස්සේ ඒකටත් අබ ටිකක් දැම්මා. ඔන්නෝම චුට්ටක් පිපිරෙනවත් එක්කම ඊට පස්සේ අපි අර හදාගත්ත වෙනම තිබ්බේ එඟුරු සුදු ලුණු කරපිංචා රම්පේ දාගත්ත ඒ බෝල් එකේ තිබ්බ ටික ඔක්කොම ඔන්න ඔකට දාලා දැන් චුට්ටක් ඔන්නම බැදෙන්න තියන්න ඕනේ. චිකන් එක හැදෙනකොට නම් මුළු ගෙදරම සුවඳයි. දැන් ඔය අම්මා වට්ටක එකට මිටි කිරි දාගත්තා. දැන් ඕක හදලා චුට්ටක් ලුණු හැම බලලා තියන්න තියෙනවා. ඔන්න අම්මා දැන් චිකන් ටික ඇඩ් කරගත්තා. අපි චිකන් එක කලවම් කරගත්ත භාජනේ තියෙන්නේ අන්න ඒකේ තියෙන ටික විසි කරන්නේ නැතුව අපි ඒකටම වතුර ටිකක් දාලා තව චුට්ටකින් දානවා. ඔය තියෙන්නේ ඔන්න ඔහොම චිකන් එක හොඳට පොඩ්ඩක්
බැදුනට පස්සේ අපි අර හදාගත්ත එකේ තියෙන වතුර ටික ඔන්න ඔහොම දානවා. දැන් නම් රස පාටයි. ඔන්න ඔහොම තමයි චිකන් කරි එක හැදෙන්නේ. ඔන්න අපි හදාගත්ත බත්, වටකා, බණ්ඩක්කා and chicken. ඔහොම තමයි ඉතින් හැදෙන්නේ. ඔය මත් බත් එකක් බෙදාගත්තා. මං හරිම බඩගින්න හිටියේ. අද නම් හරිම රස පාටයි. මං ආසම මෙනු එකක්. තව පපඩ මුකුත් තිබ්බනම් ෂෝයි. අපේ ගෙදර පපඩම් තිබුණේ නෑ අනේ වෙලේ.